yang mulai menjelang durat ini pak. Bang, ama peri tak ada kini, guys ini malam bang ini, full video dulu kan. Ini macam ni, harusnya api ini meter na, balas. Api ini meter, hari tu, dan macam ni sama ni buta gitu, panas kira pun naik ya hamko. Padina, ni sama ni buta gitu, hari tu. දැන් මචං අපි යන්න ඕන කැලෑ පාර. ඒ මොකද කිව්වොතින් අපිට මේ තහනම් පාරෙන් කොටින්ම යන්න දෙන්නේ නැහැ මිනිස්සු. මේක දැන් හොල්මනක් ඉන්නයි කියලා අපි දැන් බය කරලා නේ තින්නේ. ඒක නිසා අපිට දැන් මේක දරට යන්න දෙන්න මේ තහනම් පාර. අපි ඉන්නේ දැන් එතනින් යන්න දෙන්නේ. මේ ගෙවල් තියෙන පාර. ඒකත් කොහොමත් යන්න දෙන්නේ නැහනේ. දැන් මේ මේ ගෙදරට පිටිපස්සෙන් තියෙන පාර. එතනින් තමයි කැලේ පාර. ඒකින් තමයි අපිට යන්න තියෙන්නේ මචං. උඩ අපිට යන්න වෙන්නේ මේ පාරෙන් නේද බං? ඒ පාරෙන් අපිට දැන් යන්න වෙන්නේ. අපි දැන් හින වටයක් ගහන්න වෙනවා අපිට යන්න. මෙතනින් ගිහිල්ලා මෙහෙම ගිහිල්ලා මේ කැලේ ලිඳක් තියෙන මේ හරියේ. හරියටම තැන දන්නේ. ඒ කැලේ ලිඳක් තියෙන ලිඳ පාස් කරගෙන ගිහිල්ලා මෙහෙම වමට යන්න දෙමු. වමට ගියාම මෙහෙම කැලේ පාර අපිට හම්බ වෙනවා. කැලේ පාරෙන් තමයි අපි මේ කැලේ පාරෙන් කිලෝමීටර් 2ක් විතර ගියාම මෙතන ගේ තියෙනවා. එළව මගේ රත්තරන් යාළුවනේ ඉතින් අපි අද වෙනස්ම විදිය වැඩක් කරන්න හිතාගෙන ආවා එළියට බැස්සා කාලෙකින්. ඉතින් අපි කොමඩි වීඩියෝස් දැම්මා, තව ලොගුත් දානවා, ලොග් වීඩියෝස් දානවා, චැලෙන්ජ් උත් දානවා. ඉතින් අද අපි ලොග් එකක් දාන්න බැලුවා. අපේ පැත්තේ තියෙන භූත ගෙදරක්. ඒකට ඉතින් යන්න දෙන්නේ නැහැ කවුරුත්. අපි ඉතින් ඒක පොඩ්ඩක් නිරීක්ෂණය කිරීම සඳහා යන්න හදනවා බලන්න. මේ මූ මැප් එකත් බල හිටියේ. මැප් එකත් තිරාගත්තා. guys. කරන් දෙයක් නැහැ. අපි ඉතින් දැන් යන්න හදන්නේ. අපි ඉතින් ඉස්සරහිනුත් කොල්ලෙක් හම්බෙවි. අපි ඉතින් භූත ගෙදර බලමු ඉතින් මොන තත්ත්වයක් උදා වේද කියලා. අපි ඉතින් ගිහිල්ලාම යන් ඉතින්. එළු guys ඉතින් ඔන්න අපි අද තුම්මන් හන්දියකට ආවා දැන්. මම දැන් මැප් එක බලන ගමන් ඉන්නේ මෙතන මොන පාරටද කියලා යන්න ඕනේ. මේ මැප් එක බලහන් ආයෙත් ගන්න. මැප් එක යනකම් මේ පාරෙන් ගියොතින් හැරෙන්නේ ඒ පාරේ අපිට යන්න දෙන්න තහනම් පාර. තහනම් පාර guys. ගියොතින් හැරෙන්නේ මචං ඒ අර මිනිස්සු ඉන්න ගෙවල් තියෙන පාර. අපි දැන් යන්න ඕනේ පාර ගියාම අර පැත්තෙන් ගෙවල් තියෙන එතනින් කැලේකට පැනලා යත හැ. ඒ නිසා අපි කැලින් යන් මැප් එක තියෙනවා. පටවුවයි guys දැන්. අර දේවාලයක් guys අපේ අතරම් නන්න එකක දේවාලයක් guys. දේවාල කරනු guys එතන. අපි දැන් මේක අතන ගිහින් ඊළඟට දාන්න. guys මූ යනවා ඉස්සරහින්. ඔය යනවා ගන්න මුගේ පස්සේ මාත් යනවා. ආහෙත් ඉතින් හිව්වා. උනේ මැප් කාර්යය. අද හොල්මන් හිටියද මූ තමයි මරන් කන්නේ guys. මැප් එක වට ගත්ත මූ පාර. හොල්මන් බලලා තමයි guys අද මං යන්නේ. එන්න මං කියලා දෙන්න. මේ අපේ පාර ඉතින් මේක ගියා. පට්ටවුවයි guys ඔයගොල්ලන්ට අවුව නැද්ද? අපේ තාත්තා මේ පද්දර දීලා ගියා. බොරු කියන්න ඕනේ නැත්නම් මේ තියෙන්නේ මේ අපේ ඊළඟ වස්ත මේ හරිස්ටන් වස්ත කියලා. ඉතින් ගියොත් ඉතින් මෙතන කොහෙද බං මෙතන ගියොත් යන්න පුළුවන්. ඒක නෑ අපේ විදිහට. guys ඉස්සරහ හන්දියෙන් අපිට හැරෙන්න තියෙනවා. හරි. ඉතින් කැලේට පැන්නාම හරි. මේක සෝනක් තියෙන පේනත් දන්නේ නැහැ. ඕ මේක භූතයක් දන්නේ ඉන්නවා. ආසක් කියන්න මෙන්න මේ ලින්ගෙත් භූතෙක් ඉන්නයි කියලා කිව්වා. මේක අපි දෙන්නේ මරලා දැම්ම guys අපි දෙන්න. මේ ඉතින් අපේ ලස්සන නගරේ අපි යන්නේ දැන් හොල්මන් බලන්න. හොල්මන් ඉන්නද කියලා බලන්න. අපි ගිහිල්ලා කතා කරමු වැඩි විස්තර ඉන්න. ඔය ඉතින් ඔන්න අපි තැනකට ආවා. අපි තුමන් හන්දියට ආවා. චැලෙන්ජ් පැනලා යන්න දෙන්නේ. එතනින් ගිහිල්ලා අපි චැලෙන්ජ් කරලා යමු. ඉතින් ඉස්සෙල්ලා යම් බලන්න ගෙවල් තියෙනවා. ගෙවල් පාස් කරලා තමයි කැලේට පයින්න ඕන. ඉන්න බලන්න. මොකේද කියලා. මේ සිතින් පාරේ guys. මේ හුතු යනවා කියලා කියන්නේ බා. ඈ? මිනිස්සු හුතු යනවා කියලා කිය. නිකන් අපි යානු ගහරේ යනවා කියන්නේ. මොහොම කැලෙන් පෙන්නාම ආරිනේ මචං. මේ කැලෙන් පයින්නද? මෙතනින් නෙමෙයි අරින් මේ පයින්න. කුරුන්දක් තියෙන guys අරේ අක්කර ගානක. මේ කුරුන්දෙන් පැනලා අපිට ගානක වේසක් අපි මේ දරන්නේ. මේ කුරුන්දෙන් පැනලා අපිට ඕන නැතයක් guys. අපිට පොඩ්ඩක් වටේ guys ඔන්න අපි ඉතින් කිව්ව කැලේ ගාවට ඇවිත් ඉන්නේ. සෝනකුත් තියෙන මෙතන. මු සෝන ගාව ඉන්නේ. අපි ඉතින් ගිහින් බලමු කැලෙන් කොහොමද කියලා තත්ත්වේ. යා. එල්ලෙන සියල්ල රත්තරන් නොවේ කියලා අහලා තිබ්බට එල්ලෙන සියල්ල මේ දෙකක් තියෙන ගානට. මේ පේනවද? ගානට ආර මේ දෙක නෙමෙයි. මේ දෙක බගි 62 නෙමෙයි. අද තමයි දන්නේ අද තමයි බලාගන්නේ හරියටම භූතයෙක් ඉන්නද නැද්ද කියලා. ඉතින් අපි මෙච්චර දවසක් අපි මේ බය වෙලා හිටියා. අපි බතුත් කෑවා ඕක නිසා බය වෙලා. හැබැයි භූතය හිටියා තුරොත් මැප් එක රෝල් කරලා ගන්න මුගේ පුකේ වම. Oh no. දැන් නම් පොඩ්ඩක් බය වෙලා ඉන්නේ හොඳේ මම. කාටික දුරයිනේ. ඉතින් ආරෙන්නේ.
මේ අපි කාටිය යහින් යන්නවා. අනිත් යන්න බය වගේ බා. මේ මැද්ද ගියාම මෙහෙම අරින්කෝ. ඇත්තම කිව්වොත් මට දැන් බය හිතිලා තියෙනවා. ඇත්තම වශයෙන් කිව්වොත්. කැමරා කරන මල්ලිටත් බයද දන්නේ. කැප් කරලා අපි කොයි හරි දිගින් ඉන්නේ. අපි දැන් ඉන්නේ මචං මෙන්න මෙතන. අපි යන්න ඕන සා ඉස්සරහට ගිහලා වමට හැරෙන්න ඕන. මැප් එකක් තියරුණා. අපි යම් බලන්න. ගයිස් යා. කවුරු හරි කෑ ගන්න සද්දයක් එනවා. අවන්න නේ. උඹ බය වෙන්න එපා මං එනවා. ඔබත් එක්ක මොන දෙයක. නායනාකාරය යන්නේ. මේක රෑ ආව නම් කොටින් අපි දෙන්න හම්බෙන්නේ. ඒ ඔබ ඉස්සර වෙයන් බා. බයයි බං. තව ගොඩක් දුරද බං? ඔව් මචං මේකත් මහන්සිය දැන් පොඩ්ඩක් වැඩියා. දැන් කොහෙටද බලා හැරෙන්න ඕනේ බා. දැන් මචං අපි යන්න ඕන මෙතනින් වමට හැරෙන්න ඕන. මෙතන හරියට වංගුවෙන් ඉන්නේ. මෙතනින් ඒ කියන්නේ මැප් එක මේ පැත්තට හරවන්න ඕනේ. ඔය පැත්තට බලන්න. මේ පැත්තනේ. අපි දැන් අපි යන වමට හැරෙන්න ඕන. එන්න යන ගයිස් අපිත් එක්ක. මෙතන මේ ගහයි මේ පුවක් ගහයි මැද්දෙන් යන්න ඕනේ අපි. ඔව් යා. යා. ගයිස්. තාත්තේ. ඊ කිදිරිද බං ඒ? අවුලන්නේ මේතර යන්න. මේ මට නම් බයයි බං. එහෙනම් දැන් මෙච්චර මකුලකට අපි මෙච්චර මෙහි ආවේ. දැන් බාගයක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඒ බෑ බං ගෙදර යනවා බා. මෙන්න මෙහිම හරින්න. මේ බෑ බං. ඒ කුරුම්බක් කියන කඩමුද බා? කුරුම්බ නෙමෙයි අරක බලන්නේ මොන වගේ ඉරමනයක්වත් වේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ගයිස් අපි දැන් යන්නේ අන්න අපිට පේනවා පොඩ්ඩක්. අන්න zoom කරලා බැලුවොත් පේනවා. අපි දැන් අන්තිම බ්ලොග් එකේ වෙන්න ඕනවා. අන්තිම බ්ලොග් එකත් එන්න මොන මොකද මූට හොල්මනක් වෙනවා. ඉතින් මම එපා ගෙනියන්න. එන්න යන පොඩ්ඩක් පෙන්වන්න එන්න. මූට වෙහෙද කාට වෙහෙද කියලා දන්නේ නැහැ. හොල්මනක් හිටියොත් අපි ගිහින් පෙර ගහෙල්ලම් කනවා අපි ගෙදර පෙර ගහක් තියෙනවා. එන්න ටක් ගාලා එන්න පෙන්වන්න පොඩ්ඩක්. පෙර ගහෙල්ලම් කනවා. එන්න යන්න. මන් දන්න ඌ අන්තිම ඉරණමන යක් වෙන්නේ. ඔන්න ඔක එනවා. දැන් යන්න පාවා. නෑ වරෙන් ඉන්සරේ යම දෙන්නත එන්න යන්න. එන්න පම් පෙන්නන්න ඔහට අර ගෙදර zoom කරලා බැලුවොතින් ඔන්න ඔතනින් පේන අස්සෙන් පේනවා. ඔන්න ඔතනින් තමයි ගුහාවට ඇතුල් වෙන්න ඕන අපි. පේනවා නේද ඕගොල්ලට? ඉතින් අපි ගිහිල්ලා බලමු. එන්න යන්න ඉන්සරේ. ඒ බල්ලොත් බුරුන බා. බල්ලොත් බුරුන අවුලක් නෑ. එන්න යන්න. පොල්ලක් නැද්ද බං හොල්මනක් පෙර ගහෙල්ලම් කන්න. පෙර ගහෙල්ලම් කන්න ඕන. ගයිස් අපිට පේන මේ ගෙදර පිටියක් කැඩිලා තියෙනවා ගයිස්. පේනවා. අපි එතනින් ඇතුල් වෙනවද දොරෙන් ඇතුල් වෙනවද? දොරෙන් ඇතුල් වෙමු. දොරෙන් ඇතුල් වෙමු ගයිස්. මේ අපිට වැඩි හිටියෝ එන්න දුන්නේ අපි ඉතින් හොරාට ආවේ. අපේ අම්මලට අපි අවසන් ලියුම ලියලා මේ වගේම කොළ කෑල්ලක ලියලා පර්ස් එකේ දාලා ආවේ. ඉතින් යන් එන්න. ඉස්සර වෙයා මං එන්න. මම මොනවද බයයි නේ මං ඉස්සරහට ආවෙන්න. ගයිස් අපි දැන් ටිකක් ඇවිත් ඉන්නේ. අතන ගෙදර තියෙනවා. අපි යමු මැප් එක බලන්න කමන් ඉන්නේ. හරිද බං? මැප් එක නම් හරි. මෙතනින් භයානක තත්ත්වයක් මොකද අපේ අම්මටත් ඉන්න එක පුතයිනේ බං. හරි හරි. පොඩ්ඩක් බයයි මචං. පරක්ක බහු ගැම්ම ගනින් දබදෙනි යුගයේ තේරුම් ගනින් මේක තියෙන්නේ භූත බංගලාවක් කියලා තේරුම් ගනින්. යම. ඉතින් අපි ගේ පෙන්නමු පොඩ්ඩක්. යම. අනේ අපි ගේ පෙන්නමු මොහොම. ගයිස් මේ තින්නේ ගෙදර. භූත ගෙදර. භූත ගෙදර ගයිස් පිටිපස්සේ අපි ඉන්නේ. අපි යමු දැන් ඉස්සරහට. එන්න යන්න. එන්න යන්න. අනේ මන්දා ඒ අතේ කාගේ පිටින බා. මේ ගෙදර නම් ටිකක් හොඳයි නේ බං. ඒ ගෙදර මේ අලුත් වැඩියා කළා වගේ ටිකක් වගේ. හොල්මන් අලුත් වැඩියා කරක් ගන්න. හවුද බං මේ හොල්මන් ගෙදර නම් ගියක් හදන එක. වහයි රමා. හොල්මන් ගෙදර හොල්මන් ගෙදර ලැට්ටයක් හද බං හොල්මන්ට යන්න. ඒ මඤ්ඤණු බා. මඤ්ඤණු. බෑ වහයි බෑ. ඵලයක්. ඒ ඔබ ඵලයක්. මම ඉන්නම්. උඹට නැතුව මට තනියෙන් යන්න බයයි. යම. දෙන්නෙක් යම එහෙනම්. ගැම්මට යම. ඉතින් ඒ බෑ බා වැටෙනවා. ටොයිලට් එක නම් තියෙන හොල්මන්ට එන්න තමයි. අපි ඇතුළේ බලමුද? ඊ මෙතන ටොයිලට් වල පින්තු කඩමු තියෙන්නේ. මේක කැඩෙත් දන්නේ. ඒ දන් දෙන්න කියලා යමු එළවෙ. එනා බයයි බං මේකට. ගයිස් මෙන්න ඇතුළේ. මෝ ඉන්නේ මෙතන. ඒ ඔතනින් පනිමු බා. මේ කාමරේ සද්දයක් ආව නේද? ඒ බල්ලොත් බුරන බා. අද පිටිපස්සට ආවද? ඒ වරින් යන්න වරින් බලන්න. අපේ හොල්මන් ගෙදර වෙන්න බං.
මං ගෙදර පෙන්නලා තියන්නේ බං. අරන වහලවල් කැඩිලා. වහලවල් කැඩිලා දීරලා තියන්නේ guys. අපි ඒ දොර තියෙනවා. ඒ දොර ඇරලා දොරවල් කැඩිලා තියන්නේ. මොකද කරන්නේ? ඇතුළට යනවද? ඇතුළට මේ යන්නේ. 1 2 3 කියලා එම 3 2 1 තුර යනවා. මෙම ඊ අමුද සත්. ඒ වගේ සෙරප්පු ගලුණා බා සෙරප්පු ගනි. ඊ බයයි බන් දෙන්න. ඒ ඔය ලොකු දොරත් අරහන්කෝ මං කියා. එපා. අරහන්. බය වෙන්න කිව්ව අරහන්කෝ. බයයි බන්. ඒ මේ තින්නේ අපි ආව කාමරේ නේද? ඒ දුවන්න බයකෝ. ඒ මෙන්න පිරිමිනියක් ඉන්නවා. ඒ බන්. මේක නැත්තරම් බෝතල් ගෙනත් දාන්න බන්. මේ වරින් ඉන්සරේටක් ගාලා ඒ මට බයයි බං. මටත් බයයි. වරින් කෝ දෙන්නත් කියන්නේ එකට. දුවන්න බං. එකට එමු. දුවන්න. අර දෙල්ලුවා. ඔබ දොර වැහුවනේ. අන්න දෙල්ලුවා. මේ අර අපි අතින් බලපු ගෙදර නේද? මෙන්න සද්දය. මොන සද්දය? මේ සද්දයක් ඇහෙනවද? අපි ආයෙ ගිහලා බලමු. ගයිස් ලැට් එක තියෙන මොකද දාන්න තැනද කොහේ? මොක දාන තැන? ගයිස්. ඒ කාමරේට අපි පස්සේ යමු. මේ ඔක්කොම බලලා යමු ඒ කාමරේට. ගයිස් සද්ද දින කාමරේට යන්න වරින් යන්න සද්දා. සද්ද දින කාමරේ පස්සේ බලමු මේ ඔක්කොම බලලා. ඒ බං මොකද්ද බං ඒකේ ඇතුලේ ඉන්නේ මට බලන්න ඕන. ගයිස් අපි දැන් ඉන්නේ මේකේ ඇතුලේ. මෙන්න මොබයිල් වෙලා හොඳටම මාත් බය වෙලා ඉන්න ගයිස් පපොඩි ඩිග් ගන්නවා. අමුතු සද්දයක් එනවා ගයිස්. ඒ කාමරේට යනවා. මේ කාමරේ ගිහින් බලමු අපි ඉස්සෙල්ලා. තුරු වෙහුවේකෝ. මඤ්ඤන. අපි අන්තිම ටික ආපු ටිකේ අන්තිම ටික බං මේ වරින්. යන්න මොනේ මෙතන දොරක් තියෙනවා. ඒ වහා මහ පෙරේත කටහඬක් එන්නේ මේ ගයිස් මේ වහල් බලන්න මේ කුරුමිනිය දුවලා ගයිස් හැමතැන වහල් දෙන්න ඉන්නේ. යම්. මොකෙක් කටින් බං සද්දයක් වුණා. බලපන් සද්දේ මොකෙක්වත් ඇත්තින්නේ නෑ බං. මේ බාට බය. ඒ දුවන්නේ බාබා මේක පොඩ ඉදලා යම. අනේ මලේ ඉදලා අනේ. බලන්න මම දාගුවන්නේ කොහොමද?